හැම බෝලයක්ම දාන්නේ එකම විදියටද? එහෙනම් මේ වීඩියෝ එක බලලා වෙනසක් කරන්න පුරුදු වෙමු. Hello guys. අද අපි කියලා දෙන්න යන්නේ බෝල කෙනෙක්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙන ඕෆ් කට පන්දුව ගැන. ඉතින් මේක සොෆ්ට් බෝල් වල අපිට ගොඩාක් ඕන වෙනවා. මොකද සොෆ්ට් බෝල් වල මැච් වල ගොඩක් තියෙන්නේ බෝල 4යි නැත්නම් බෝල 5යි සමහරක් ඒවා බෝල 3 මැචුත් තියෙනවා. ඉතින් අපිට වේරියේෂන්ස් කියන එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් මේ වේරියේෂන්ස් ඇතුලේ තියෙන මොන බෝලයක් තමයි මේ ඕෆ් කට කියන පන්දුව. අපි අද බලමු මේ වීඩියෝ එකෙන් ඕෆ් කට බෝලයක් දාන්නේ කොහොමද කියලා. අපි ඕෆ් කට බෝල් එකක් දාද්දී අපි බෝලේ අල්ලන්නේ මේ විදියට. සාමාන්‍ය ග්‍රිප් එකමයි. මේ විදියට අල්ලලා අපි මේකේ වෙනස් කරන්නේ බෝලේ රිලීස් කරද්දී අපි ෆාස්ට් බෝලයක් නම් රිලීස් කරන්නේ මේ විදිහට. අපි ඕෆ් කට එක රිලීස් කරන්නේ පොඩ්ඩක් බෝලේ කරකනවා. බෝලේ කැරකුවාම පොඩ්ඩක් බෝලේ ස්ලෝ වෙලා එළියට කැපෙනවා. ඉතින් අපි මේ ඕෆ් කට බෝල් එකක් දාද්දී අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි අපි රන් අප් එකේ දුවන් එද්දිවත් අපි අත කරකවන වේගවත් කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. අපේ වෙනස් වෙන එකම දේ මෙතනින් බෝලේ රිලීස් කරද්දී පොඩ්ඩක් ඇන්ගල් එන එක විතරයි. අනිත් ඒවා සේම්ම තමයි. එහෙම කරොත් විතරයි බැට්ස්මන් කෙනෙක්ව අපිට පුළුවන් අහු කරගන්න මේ අපේ ඕෆ් කට බෝල් එකට. නැත්තම් බැට්ස්මන් දන්නවා අපි හෙමීට දුවන් ආවොත් අපි හෙමීට අත කරගුවොත් බැට්ස්මන් දන්නවා අපි මේ ඕෆ් කට එකක් තමයි දාන්නේ කියලා. ඉතින් අපේ රන් අප් එක සේම් අත කරකවන වේගෙත් සේම් වෙනස් වෙන එකම දේ මෙතනින් රිස්ට් එකෙන් පොඩ්ඩක් කරකවන එක විතරයි. මේ ඕෆ් කට බෝල් එක ඔයාලට සොෆ්ට් බෝල් ටූර්නමන්ට් වල අනිවාර්යෙන් යූස් කරන්න පුළුවන්. මොකද සොෆ්ට් බෝල් ටූර්නමන්ට් වල තියෙන්නේ එක්ක බෝල 3යි නැත්නම් බෝල 4යි. ඒ වගේ පොඩි බෝල ප්‍රමාණයක්. හතරම එකම විදියට දැම්මොත් අනිවාර්යෙන් බැට්ස්මන්ට පුළුවන් රන්ස් ගහන්න. ඒක නැති කරගන්න පුළුවන් අපි වේරියේෂන්ස් කළොත්. ඔයාලත් මේ ඕෆ් කට බෝල් එක ප්‍රැක්ටිස් කරලා try කරලා බලන්න. අනිවාර්යෙන්ම ප්‍රයෝජනවත් වෙයි. ඒ ගමන්ම අපේ වීඩියෝ එක like කරලා share කරන්න. අපේ සොෆ්ට් බෝල් ට්‍රික්ස් YouTube channel එක subscribe කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.